සමාජය යුනිවර්ස් මියසික් කියන්නේ ආට් ගන්නේ ෂෝ එකක තියෙන සීන් එක වෙනයි ක්‍රවුඩ් එකක් එහෙම කෑ ගහලා කියනකොට තියෙන ගැම්ම වෙනයි නේද? ඔයාලට මතකද සමාජයේ කොන්සර්ට් එකේ පළවෙනි අත්දැකීම? ඉස්සර පොඩියට ගහන්නේ දැන් ඇවිල්ලා ලොකුට ගහන්නේ අන්න එහෙම සිංහලෙන් රැප් කරෙත් නැහැ ඒ කාලේ ඉංග්‍රීසි වලින් තමයි රැප් කරේ ඉංග්‍රීසි වලින් රැප් කරලා තියෙන මම මෙහෙම කරලා ඇයි බං මෙහෙම අල්ලපංකෝ මෙහෙම 2015 දැනුත් වෙන්නේ ටර්නින් පොයින්ට් තමයි තාම වෙන්නේ තාම ටර්නින් පොයින්ට් අවුරුදු 10කින් රැප් තමයි නම්බර් 1 ජෝනර් එක ලංකාවේ තුල තියෙන්නේ මට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා බැඳලා දින්නේ අල්ල මිරික ජෝ කට්ටිය මොකද වෙන්නේ ඔයගොල්ලෝ එකදලා ඉන්නේ සමාජ යුනිවර්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්කයි අද මාත් එක්ක ඉන්නවා රීසි මොකද වෙන්නේ රීසි ඉන්න බ්‍රෝ මොකද වෙන්නේ ඉතින් වැඩ තමයි මේ දවස්වල ආගම් ටුවර් එකේ වැඩ iconography industrial tour මොකද වෙන්නේ ඉන්නවා මොකද වෙන්නේ ඉතින් ඉන්න ඉතින් අපේ සමාජයේ මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න හේතුව අපි සමාජයේ කරනවා අපි කොන්සර්ට් සීරීස් එක yes sir ඒ වගේම පොඩ්කාස්ට් සීරීස් එක මේක ඇවිල්ලා සමාජයේ පොඩ්කාස්ට් සීරීස් එක ඒ වගේම අපි අලුත් රැපර්ස්ලාට ගොඩාක් දේවල් මේ කන්සෙප්ට් එකෙන් කරන්න හිතන් ඉන්නවා ඉතින් අපි මේ ෆස්ට් අදියර විදිහට තමයි මේ පොඩ්කාස්ට් සීරීස් එක පටන් ගන්නෙ ඉතින් අපි ෆස්ට් එක කෙනා විදිහට රිසි තමයි අද අපි ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඉතින් අයිකොනෝග්‍රැෆි දැන් කීපාරක් කරලා තියෙනවා මම ගියා බ්‍රෝ ඇල්බම් ටුවර් එක මම කොළඹ ගැහුවා නුවර ගැහුවා හික්කඩුවේ ගැහුවා දැන් අපි ඊළඟට අනුරාධපුරයට තමයි යන්නේ අනුරාධපුර ඇල්බම් ටුවර් එකත් අරගෙන ලංකාවේ පළවෙනි ඇල්බම් ටුවර් එක රැප් ඇල්බම් ටුවර් එක ඇල්බම් ටුවර් එකක් කරන්න හිතුවේ අයියෝ ඇල්බම් ටුවර් කරන්න හිතුවේ බ්‍රෝ තාම අපේ ඉන්ඩස්ට්‍රි එක අලුත් නේද සාමාන්‍යයෙන් මේ පිටට ආටිස්ට් කෙනෙක් ඇල්බම් එකක් කරාට පස්සේ ඇල්බම් එක දාලා යා ටුවර් එකක් යනවා අයාගේ රීජන් එකේ සහ ඉන්ටර්නැෂනල් කියලා එහෙම යනවා ඉතින් ඉතින් ඔය කන්සෙප්ට් එක මට ගේන්න උනා ලංකාවට මොකද තාම කවුරුත් හරියට ඔක කරලා නැහැ ඔක වෙන්න ඕන දෙයක් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ නේද සාමාන්‍යයෙන් මම දන්න විදිහට රැප් විතරක් නෙමෙයි මේ අනිත් ජොන්ර් වල කවුරුත් ඇල්බම් ටුවර් එකක් යන්නේ නැහැ නේද ඇල්බම් දාන්නෙත් නැහැ ඉතින් මට හිතුණා අපි ඇල්බම් එකක් රිලීස් කරලා ඇල්බම් ටුවර් එකක් යන එක තමයි හරිම දේ කියලා අනිත් එක මේ රැප් කියන දේ ලංකාව ඇතුලේ තව ලොකුවට ව්‍යාප්ත කරන්න පුළුවන් සුප්‍රීම විදියක් තමයි ඒක. එන සමහර දුර පළාත්වල උන් ඉන්නවා දැන් හැමතිස්සෙම ෂෝ එකක් වදින කොළඹනේ. ඒගොල්ලෝ එහෙ ඉඳන් ඉන්නවනේ මෙහෙ. නේද? එතකොට ආටිස්ට් කෙනෙක් හැටියට සහ රැප් වලට ආදරය කරන කෙනෙක් හැටියට මම හිතනවා ඒක මගේ යුතුයකමක් කියලා ඒක එහෙටත් අරන් යන්න. ගමටත් අරන් යන්න. රැප් ෂෝ එකක් අරන් යන්න. රැප් ෂෝ එකක් අරන් යන්න. අනුරාධපුරයටත් රැප් ෂෝ එකක් අරන් යන්න. පොළොන්නරුවටත් අරන් යන්න. අර මේ හතර කොනේම හැමතැනම ගහලා රැප් කියන දේ තව පොඩක් ස්ටේබල් කරන්න බල හොඳ විදිය තමයි ඒක ඉතින් අපි කරන්න එතකොට වා හිතන විදියට දැන් ඇල්බම් මේවා ගොඩක්ම ෆෝකස් කරන්නේ එතකොට දැන් සමහර ආටිස්ට්ලා ඉන්නවා සෝලෝ තමයි ගොඩක්ම කරන්නේ සිංගල්ස් දාන්නේ එතකොට මේ ඇල්බම් එකයි සෝලෝ දාන එක අතර වෙනසක් තියෙනවද මොකක් හරි බෙනිෆිට් එකක් තියෙනවද කොහොමද ඔයා දකින්න විදිය ලංකාවේ තියෙනවා බ්‍රෝ තියෙනවා ඒක ලොකු බෙනිෆිට් එකක් තියෙනවා සහ එතන ලොකු ඩෙප්ත් එකක් තියෙනවා මම දකින්න විදියට මොකද මෙම අප්කමින් ආඩිස් කෙනෙක් නම් සිංගල්ස් දාන එක හොඳයි එක යාට යම් කිසි ෆෑන් බේස් එක බිල්ඩ් වෙනක ඒත් ඇල්බම් එකක් කියන දෙයක් ඇතුලේ සෑහන ලොකු දෙයක් තියෙනවා එක ආට් එකක් විදිහට මම කියන්නේ මියුසික් කියන්නේ ආට් එකන්නේ ඉතින් ඒක මැසේජ් එකක් දෙන්න දෙයක්ද එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතේ යම් කිසි ඔඩියන්ස් එකකට එක්තරා ආකාරයකට පිච් එකක් මවලා පෙන්නනවද නේද නැත්නම් තමන්ගේ ඔඩියන්ස් එක වෙනම ට්‍රිප් එකක් එක්කන් යනවද කියන එක ලස්සනටම කරන්න පුළුවන් තැනක් තමයි ඇල්බම් එකක් කියන්නේ සිංගල් එකකටත් වඩා ඒතර ඇල්බම් එකක් අහද්දි තියෙන ගැම්ම වෙනස් ඒක තමයි අර ඇල්බම් එකක තියෙන වටිනාකම ඒකයි අනිත් එක දැන් ඇල්බම් ටුවර් එකක් යද්දි උනත් මගේ සින්දුවක් අහන කෙනෙක් අර ඇල්බම් එකේ තියෙන මොකද ඒකට කියන්නේ ඩෙප්ත් එක තවත් පෙන්වන්න පුළුවන් විදිහක් තමයි ටුවර් එකක් කියන්නේ. ඒතර ෆෑන්ස්වත් එක්ක කනෙක්ට් වෙන එක. ඔව්. නේද? අනික දැන් අපි සින්දුවක් රිලීස් කරාට පස්සේ ෆෑන් අහන්නේ ගෙදර ඉඳන්නේ. ඔව්. ගෙදර දැන් එක්ක වාහනේ දැන් අහනවා ඕමනේ දැන් ෂෝ එකක තියෙන සීන් එක වෙනයි. නේද? ඒතර ෂෝ එකක අම්මට මං ආසම සින්දුව ෂෝ එක වදිනවා කියනකොට වෙන ගැම්මක් නැති නේ. ඒක තමයි ක්‍රියේට් වෙන්න ඕනි. එනම අපි ඇල්බම් කරලා දාන්නෙත් සිංගල්ස් හොඳයි සිංගල්ස් ආතල් සිංගල් සියන්නත් ඕන බට්ටර මහිතන ආටිස්ටික්ලි මේන්ලි අපි ඩීප් දෙයක් කරනවා නම් ඇල්බම් එකක් තමයි හොඳම සීන් එක වෙනම ලෝකෙකට අරන් යන්න පුළුවන් නේද
තොත් දැන් කොන්සට් ගොඩක් කල තියෙනවානේ එතකොට ඒ ෆෑන්් ලගෙන් වගේ සිින්දුවකට එන ඉංගේජ්මටවා දකින්න හොදවා සතුර වෙනද එකොලො සිින්දුවක් සතුර මම මගේ සිින්දුවක් මේ ක්‍රව්ඩයක් එහෙම කෑ හල කියනකොට තියෙන ගැම වෙනයිනේ චක්‍රනක් කියනකොටම පලනි භාරකවන් කියන්න දැන් උන් කියන්නේ මම උන්ට කියන්න දිරතින්න ඒක වෙනසින්න ඒක තමයි වෙන්න ඕන එක තමයි සින්නේ එකයි සින්නේ එකයි සින්නේ එතකොට වාට මතකද සමාජය කොන්සට්ටේ පලවෙනි අත්දැකීම මට මතකැපර මම මේ මන පලවෙනි සමාජ වැදුනේ කිය 2015ද පහල එත ම ඕලව ම එකට කියන මට යන්න හම්බුන්න ඔලවල් නිසා කොමට මට අය ටිකට පොතක් දීලා තිබ මේ විගුණන්ඩ මගේ ටිකට පොතක් ස්කෝල රංගිය මේ විගුණවන්න කියලා සමාජය යන් කියලා හෙම සින්නේ හැබැතර ඔලවල් තිබිද මට පලවෙනන්න බැරුණා දෙවනයට ගියා තුන්වෙනකටත් ගියා හතරනයටත් ගිය හතරනි තම ප්‍රෆෝම් කරේ පලවනි දෙකට නිකම් බලන්නගේ අතරනගේ ප්‍රෆෝම් කරයිසි කතා කර බ්‍රෝපික හමු කියලා මමයි TC ෆෂන දැන් අලුත් සමාජය තියෙන මාර්තු විසි එක මේ නාටිස් කෙනෙක් වගේ මේ නාටිස් කෙනෙක් විදිට ප්‍රෆෝම් කරනවා මේ පාර කොම දායි සමාජය අවුදු ගානකට පස්සේ ආපුය කර දැනෙන්වා බ්‍රෝ අවුදු ගානකට ආපුක ගැනනම් හෙන සතුරුයි ඒක තමයි වෙන්න ඕන එක වෙනකම් බලන් හිටි මේ මම එතකට ෆෑන් කෙනෙක් නේ දවස්සල එතකට ම බලන්න තම යන්න ශෝය අද මම ගහනාව කියලා ගැද්දී එක වෙනම සින්නක්කේ එතන වෙන කතාවක් ඒක අනික දැන් මේසරේ වෙන්නෙත් වැඩේ වෙනස් විදිහකට ස්කේල් එක වැඩි වෙලා තියෙනවා මහිතන්නේ සියගුණයකින් විතර ලොකු ස්කේල්ලකින් වෙන්න වැඩේ ලස්සනයි බල මෝදන්න ඉරන ඉස්සර පොඩියට සර පොඩියට ගහන්නේ දැන් ඇවිල්ල ලොකෝට ගහන්නේ තොට මට දැහන් පුළන්ද දැන් මම දන්න විදිට ඔයන්න දැන් ඩුබයි වල ඩුබයි වලින්ද ලංකාටන අයි ඩුබයි යනවා ඔොන්දැක්වා කටරවල ශෝකක් කර එම එක තැංගල යනවා ඔයා මුලින් රැප් පටන්ගත්දේ තකොට ඔල අය වෙන්න පුළුවන් එක ලොක්කොම් පටන්ගත්ද හිතුවද මේ වගේ රැප් කරලා එම එක තැන්වල්ට ගේලා ශෝකාන්න පුළුවන් එතකොට ඩුබයි වලින්ද එම චාන්සම්බේ මං හිතුව නෑබර මම මේ මම ඒදවසල හිතන් හිටියන කවදත් ඕවසී ඉන්න පතිංචයන්න මං හිතන් හිටියන මම හිතන් හිටිය ම නෑ ම ලංකාව ඇතුළෙම තමයි මගේම ගහන්නේ ම මෙතනම තම ඉන්න මේ මෙතන පුදුර යම්ක සේතුකට මම මේක මෙතනම කරනා කියලා තම ම හිතන් හිටියේ එතිතින් මේ ඉඩිවස්සකින් අපි හට මේට අරං යනවා මත නිවස්ස යන දෙෙන හටමට මම කවදාවත් හිතුව නෑ මේ හිදලා මෙහ ඇවිල්ලා මව ඒදම් මෙහට ගෙන්න්නල ශෝගස්සවන්න තරම් දැනකට සින්නක් මම හිතුව නෑ ඒත් මට තාගටයක් තිබ්බ මම ආඩිස් කෙනෙක් විදිර ඩිවලොප් වෙලා ටුවර්ස් කරනවා මම ශෝසරල යනවා කියලා ඒ ටාගටේ මගලු තිබ්බ එදත් තිබ්බ අදත් තියෙනවා ඒ ඉස්සරටත් එහෙම තමයි ඒ බඩගින්න තාම තියනවා මට හිතාගෙන හිටිය නෑ එහෙම වෙයි කියලා ලෙවල්ල තොරවා යුනිවර්ස් බිලිව් කන්න පුද්ගලය ඔව් අපේ ගැන පොඩි විස්තර දැනකම් මොකක්දවා කරන්නේ තොට ඔය වගේ දෙක බිලිව් කරන්නේ මොනවදවා හිතන්න බිලිව ගන්න බ්‍රෝ මෙහෙම මම එක සල්ලෝම කිවොත් එහෙම තමන් තමයි තමන්ගේ යුනිවර්ස් ක්‍රේට් කන තමන් තමයි වගේ රියලිටික හදන්න නේද එතොටවා හිතුවොත් වාට දෙයක් කරන්න ඕන කියලා මම දවසක මේ කරනවයි කියලා එක වාට කරන්න පුළුවන් දහසක් බාධක තියෙනවා ඒත් හැමතිස්සෙම තමන්ගේ මයින්ඩ එක තමයි පල්ල නිදේ වගේ මයින් සෙට්ද පලනිදේ මං ඒක මම හදාගත්තේ බ්‍රෝ මම 2015 වගේම තමයි ඔක මම දැක්ක ස්නූප් ඩෝග් එක තන කියනවා your mindset is everything කියලා කියනවා ඌ කියනවා මේක තමයි පළවෙනි දේ ආටිස් කෙනෙක් හැටියට මොකද ආටිස් කෙනෙක් කියලා කියන්නේ බ්‍රෝ ඒක ලේසි ගමනක් නෙමෙයි ඒක මං මෙහෙම එක විදිහකට ඒක එක්තරා ලක්ෂරි එකක් තමයි හැබැයි ඒක ලේසි නෑ ඒක ඇවිල්ලා ඒක it's very hard it's very you know you have to be mentally very prepared because you know feedback යනවා crowd අරම මේවා pressure වෙනවා අරම මේවා හැමදේම තියෙනවා ඒතර ඒක සරල නිකන් 9 to 5 job එකක් නෙමෙයි අර 9 to 5 එකක් නෑ මෙතන පාන්දර 4ටත් වැඩ නේද නිදිත් නෑ සමහරලාට අපි වැඩ කරද්දි නේ එතකොට bro ඒක ඉතින් අර ඔයාගේ reality එක ඔයා තමයි create කරන්නේ so what you believe you know what you create yeah ඒක තමයි නොට දැන් මන් දකින ඔයා දැන්
හොඳට ඇඳල වැල්දලා ඉන්න මියසික් විඩියෝලෝල ඔයා පැෂන් ගැන කොම දකින්න හිපොප් ඉන්ඩස්ට්‍රිය අයිවා විදියට චූස් කල තියෙනවාගේ අත්පිට් තොකට ඒක දකින්න කොමදවා ඉන්ස්පයි වෙලා ඉන්න කාගෙන්ද කොමද මම මේන්ලි ෆැෂන් වයිස් ම ඉන්ස්පා වෙලාදී ඇතර ම ඉන්ටර්නශල් ඉන්ඩස්ට්‍රීක ලොකුට කලව කරන එක ම රැප් පහන්න ඉස්සල මහපු රැප් එක ඉංගලිස් රැප් ගන්න ඇතර මම ඒ පැත්තෙන්ද මංගුණත් එමිනම්ගේ රැප් පහලම මං ගොඩක් රැප් කියන දේ ඇතුළට ආවේ ආසයිදුන දිගටම නැතම රොක් තමයි ඇහුවේ රොක්ක හලා ඉට පස්සේ රැප්පොලට සෙට්ටුනා ඉතින් අර මම දකිනකොට මම හැමතිස්සම දකින්න ඒගොලොඟ ඒකල ොද මදකි ඒකල අතිර පලදන විදිහ ඒ සීන් එකම තමයි මටත් ආවේ මම අදින්නෙත් ඒ සින්න එක මගේ මම අදින්නේ මම කැමති විදිහට මට ෆිට්ටන විදිහ මගේ වයිබ් එක මොකක්ද අම මේකට ආසයි ම මේකට ආසනෑ මං ආසක මොකක්ද ඒ සිිස්ටමට මම අදින්නේ ඒත් මයිතින් මේල් ඉන්ස්පා වෙලා තින්නේ ඉන්ට්‍රශල් ඉන්ඩස්ට්‍රේ කොල අදිට මල විදිහ එකල යුනික් නේද අ ෆැෂන් කියන්නේ තමන් ෆැෂන් කියන තවගෙන කොපි කරන ගෙනමයි තමන් යුනික් වෙන්න ඕන තමන්ගේ ස්ටයිල්ලයක් අලුත් ක්‍රියට් කරන්න ඕන එතකට තමයි ඒ ලස්සන දන්න ඒතා ෆැෂන් වැදගත් විදිර මමයි මම ආස කරන දේක එතකොට මට අහන්තියෙන දැ අපේ රැප් ඉස්සර තිබ දැන් සිංහ රැප් පටන්ගද්දී කටේ බොහමාරුවෙන්තයි රැප් පටන් හෙන පොඩියට සහ හෙන අලුත් නේද රටක් මුළු රටනම අලුත් තකට කවරුත් එහෙම වැඩිය ගණන්ගත්තෙත් නැහැ කාලේ එම දන්නෙත් නැහැ ගොඩක්ම දැකල්තියන ගොඩ කාටිස්ල ගල්තියන සිංහල රැප් කාරෙත් නැහැ කාලේ ශලින්ත රැප් රැප් කල මකාහම ඉංගලිස්වලින් පටන් කරන්ති පස්ස තමයි සිංහල කල ඊට පස්සේ ටනි පොයිට් ගොඩක් කව රැප්වල ටසේ මැවිල්ලා දෙදස් පහල ටනින් පොයින් තාම වෙන්න ටනින් පොයින් දෙදස් පහලවේ එම ටනි පොයින්ටක් ඉටස දැන් ආය විසිහය ටනි පොයින්ටක් කියලම හිතනවා දකිනවා එතකට වා හිතන විදියට තව මෙහෙම මේ යන විදියට ගිහිල්ලා අනාගතය මොනවගේ තියේද අපේ ඉන්ඩස්ට්‍රිය වහිදානව දැන් මේ පහුගේ අවුදු පහගන්නව ඒ කොච්චර ඩිවලොප් වෙලා තියෙනවද රැප් ගොඩක් කලා තියෙන ඒ වගේ තව සීගුණයක් කෝක තවරුත් 10කින් රැප් තමයි number 1 ජෝනර් එක ලංකාවේ දැනටමත් ඒ වගේ තමයි but still it's going to be ඒක වෙනවා ඒක තමයි වෙන්නේ මොකද ලෝකේ ඒක වෙලා තියෙන්නේ ලංකාවට පොඩ්ඩක් අලුත් වුණාට but තවරුත් 10ක් යනකොට රැප් තමයි අංකයක ඒක රැප් නැත් දැනටමත් රැප් නැතුව බෑ බ්‍රෝ ෆේස්බුක්කේ ටික්ටොක් ෆේස්බුක් ඔය ගියත් දැන් ඒක තමයි තියෙන්නේ ඒක තවත් ස්ටේබල් වෙනවා දැන් ඒක තවත් ස්ටේබල් කරන එක තමයි අපි දැනුත් කරන්නේ ජනියල වුණොත් දැන් කරන්නේ මේ කරන්න යන්නේ සමාජය ලොකුවට කරන්නේ ඒක සොලිඩිෆයි කරන්න සමාජයෙන් කන්ෆර්ම් කරන්න ඔහෙම රැප් දැන් පුළුව රැප් මේ වචි එතකට රේසි දැන් අන්ඩ ග්‍රවන්් තියෙනවා මේන් ස්ත්‍රීම් තියෙනවා මේන් ස්ත්‍රීම් ගැන වාමකද හිතන්නේ මේන් ස්ත්‍රීම් ඉන්ඩස්ට්‍රී ගැන රැප්වල මේන් ස්ත්‍රීම් යන්න ඕනි බ්‍රෝ රැප් කියනද මේන් ස්ත්‍රීම් යන්න ඕන මේන් ස්ත්‍රීම් තියෙන්න්න ඕන මේ දැන් අර මේන් ස්ත්‍රීම් එක තියෙන්නේ අන්ඩග්‍රවන්් එක තියෙන නිසා හැබ අන්ඩග්‍රවන්් එක තියෙන්නේ මේන් ස්ත්‍රීම් එක තියෙන නිසා එද කෝක්සිස්ට වෙන්නේ එතකොට කොමද කියන අන්ඩග්‍රවන්් ආර්ස්කන බ්‍රේක් තුරු කල මේන් ස්ත්‍රීම් යන්න ඕන අනිවාරය මොද පටන් ගැන්මේ තමයි තියෙන්නේ හරිම ක්‍රියේටිවිට එක සහය රෝනස් එක ලස්සන තියෙන් එතන එතර මේන් ස්ත්‍රීම් එක තියෙනවයි කියන්නේ සොල්ඩිෆයිට් කියන්නේ බරෝ පටන්ගන්න ආඩිස් කෙනෙක්ට යායට හෝප ඇත්තියගන්න යාට තවඩියක් කිසර තියන ෆිට් එකක් තියන පුල මට මේකින් ජීවත්වන්න පුළුවන් කියලා මොද පිටරට ගත්තයන් පස්සේ ප්‍රෝමේ රැප් කියන එක ඇතුළේ ලොකොටම ෆයිනන්සල එක ස්ටේබල් ජොන්රය අපි මේක අපේක තාම ස්ටේබල් වීගෙන එනවා දැන් තමයි ඒක වෙන්නේ දැන් තමයි හරිටම වෙන්නේ මමුණත් අවුරුදු දෙකට කලින් හම්බ කරන් කෑවෙන රැප් කල් මම හම්බ කර හැම සතයම ම රැප්පල තමයි දැන්න හැබැයි දැම රැප්පලින් හම්බ කරලා රැපුත් කරගෙන කාලබීල තොක්කම කරගෙනන්න එතවට මත් අන්ඩගවුන් අඩිස්කෙන්නේ මත් පටන් ගත්තේ පොඩියට ඒ තර රෝනස් එක තියාගෙන තමයි අපික මේන්ස්්‍රී මරගන්නත් ඕන මේන්ස්්‍රීම් මනා කියලා වෙනස් වෙලා හරියන්න එත් නැහැ රන්න ග්‍රවන්් එක මේන්ස්ට්‍රීම් පරගෙන එක තමයි පොයින්් එක මම කුඩ්ඩා කියලා කිවන් පස්සේ යන ඒන රෝනස එක තමයි රැප් කියනදේ රෝනස් එක තමයි තියෙන්නේ කෙන්ඩික් ගත්තත් මේන්ස්ට්‍රීම් යන්නේ හැබයා කියන්නේ අන්ඩරෝන්සින්න යා කියන්නේ යාගේ රෝ එක ම මෙතනින් ආවේ මගේ යාලෝ මෙහෙමයි මෙම ඒකන සින්න ඒකඉතින්
එකමදේ අර රැප් එක මෙහෙම මාස්සකට යවන යවන එක තොදැන් තව සින් ඇතිනද අපි ඔය කතා කරපු එකම දැ සිංහ රැප් ෆෑන්ස් බේසකින්නේ සාහන දැකොල්ලො දැන් කවර ආටිස් කෙන පටන්ගත්ත විදි අන්ඩරවුන්න එයා කතා කරන දේවල් අන්ඩරවුන් දේවල්න්න ගොඩ ෆෑන්ස් ලාසන හැ සමල්ලාට කමර්ශල් වෙනවට ඔයා ඒක ගැන මොකක්ද හිතන්න ඒකොල්ලො එම ගන්න තිරන්නේ හරිද නැත්තන්ගේ ආටිස්ලා ඒකොල්ලො කියනේ වාහන්න ඕොන්ද නැත්ත මොකක් දෙතනවා දකින ඒන ෆැන් මෙහම ඒගොල්ල හෙම ජත් කල් හරියන්නෙත් නෑ හැබයි ආඩිස් වෙනසල හරියන්නෙත් නෑ ෆීචරින් කරන කතන්දර වෙන යෝක එහෙම වෙලා තියන ෆීචරින් හිදන ඒක ෆීචරින් කරදදි සාමාන්‍යෙන් එතකොට වෙන ආඩිස් කෙනෙක ෆීචරින් කරනකොට ඒ ආඩිස්කි තියෙන කලගත් තියෙනන පියතෙන්ට තමයි රැප් එක දාන්න so it's gonna be like that but හැබැයි දැන් රැප් රෝ රැප් කියන එක මේස්ට්‍රීම් යනකොට ආඩිස් වෙනස්සෙන් හොඳ නැහැ යා ෆීචරින් කරට කමක් නෑ බට අර රෝ එක තියාගෙන තමයි ඇතෙන්ට යන්න ෆෑන්ස්ලත් දැනගන්න ඕනි එතකොට ඒක එවිදිට බාරගන්න නේද නේද ඩිෆරන් ස්ටයිල්ලැක් වුණාට සමාට රෝරැප් පහනෙක් කෙන කැමති නැති වෙන්න පුළුවන් හැබැයි ආටිස ජස් කල හරියන්නෙත් නෑ එතකොට එයා කැමති මේ කරන යාය කහන්න ආඩිස වෙනස්සන්න හොඳන හැබැයි අඩිසයාගේ එක තියාගෙන ඉන්නත් ඕන් එනම වෙන්න ඕනි සහ මංගේන එක විය යුතුයි නේද නික නැත්තං හැමෝම රැප් පහන්න නෑන රැප් පහන් නැතිකෙනෙට රැප් පහන්න නම් ඒ අර්වගේ කහන්න අහන්න නේද එතකොට තම යා බල නෑමයකක්ද කියලා යා ඇටරක්ටන සෝ එක වෙන්න ඕන එක විය යුතුයි නේද එකම තමයි මේ සමාජය දෙවලිමුත් වෙන්නේ කමර්ශල් වෙන එක තමයි මියසික් ඉන්ඩස්ට්‍රිය අපේ ගොඩ කාඩිස්ලා කියනවා ෆෑන් බේස් එක ටොක්සික් කියලා වා දකින විදිට ෆෑන් බේස එක ඇත්තරම ටොක්සික්ද නැත්තගේ නෝමල් විදිියද මම හිතන්න ඒක නෝමල් විදිිය නේද බෝ එක ඉස්සරත් ඒක එහෙම තමයි තාමත් ඒක එහෙම තමයි හැබැයි මම දැන් දකින දෙයක් තමයි දැන් රැප් කියන එක බ්‍රෝ දැන් මහිතන්නේ රැප් කියන එක දැන් ලංකාව හතර වටේම දැන් සෑහන ස්පෙඩ්ඩලාදී එක මැසිවලි ස්පෙඩ්ඩලා තියන්නේ විශේෂෙන් දැව යං ක්‍රව් එක හෙම එක රැප් පහන්න තියුණු තහනවා සහ වැඩිමල් අයත්තහම රැප් ගැන දන්න ති අයත් තහනවා ඉතින් එතකොට ඉතින් ඔතන ඔපිනියන්සෙනවත් වැඩි එක වෙලාවකට හැබැයි රැප් කියනදේ තාම ඉතින් අර ඉස්රදි පිච්චෙම තමයි බ්‍රෝ ඉස්සරත්තයම තමයි එක ග්‍රෝවන එකට වෙන්න නේද පැලේ පොඩි කාලෙද දැන් ලොක වෙලා තියෙන්නේ වෙනවා ඒත් එක පැලේ පැලේ තමයි දියුල් පැලේ තමයි වැඩිය මාස ෆෑන් බේස් එක යෝටබ් බලින් වගේ සිදුවහනද නැත්තම් ශ්‍රීමින් පලට්ෆෝම් විදිර iTunes ස්ට්‍රීමිං අහන්න YouTube තියන්නේ මියසික් තියෙන ඉති හරි එකත් හරි එක තවලන්න කල්තග බට මේන්ලි ස්පොටිෆයි iTunes වගේ දෙකින් අහනවා කියන්න බ්‍රෝ යාට ඒක තමයි මහිතන හරිමදේ එතර තමයි හරිමතන එතුර චාට් සොලින් අපෙනවා දැන් ඇපල්ලොල තියෙනවා නේද චාට තියෙන එක තියෙන චාට් කවන්් ඇතියෙන ඒක බ්‍රෝ ඒක එතනින් අහනකොට මොකක් දෙකට කියන්නේ අර මොකදට එන්න ප්‍රොෆෙෂනල් අනික සහ ඔඩියෝ කොල්ටිකත් වැඩි එහෙන වාට අපි දෙන අවුට්පුට් එක වාට ඒවිදිට මහන්න පුළුවන් ස්ට්‍රීමිං අහනකොට ස්පොටිෆයි හෝ iTunesෝ වාට මාසර කිය හරි ගෙවල අහන එක ආඩිස්ටත් හොඳයි එක වාලටත් හොඳයි එක ඉන්ඩස්ට්‍රියටත් හොඳයි දේක තම වෙන්න ඕනි මං කියන ම උන මනගහන්න බර ම වැඩිපුර මහන්නේ එක්ක ස්පොටිෆයි යිටස් මොකද මම කැමති කොලටික ස්ටෑන්ඩඩ් එක තියාගෙන ට්‍රක්කයක් එතකොට තමයි මංහිතන්නේ එක රසේ තවත් තියෙන්නේ හැබයි මියසික් වීඩියෝ සයිඩ් ගන යුඩුප් තමයි හැබයි මං ලංකාව හැමෝහන් YouTube එක සින්න එක ්‍රී පලට්ෆෝර්ම්මැකින්ද හැමෝ මහන්නේ එක ඒත් මං හිතනා අපි ක්‍රව් එක ස්ත්‍රීමින් පැත්‍ර තව කොන්වට වනානම් මරුගේ ස්නයිස් එක එතකොට තව ස්ටේබල් ඉන්ඩස්ට්‍රික නේද අපි වුණත් තව ආස වෙන්න වැඩක් කරන්න ඒක තමයි නේද මන් දැකල් තියෙනවා ඔය ඒවගේම දැ ශ්‍රීමින් වගේම CD මේ ඔකල්ල තියෙනවා ඒ වගේම අද වගේ මර්ච් අදකල් තියෙන මර්ච් කටියට ගන්න පුළුවන්ද කොහොමද ගන්න පුළුව මගේ සයිටෙන් ගන්න පුල මචන්ඩයි ඔක්කම තින සිඩස් ගන්න පුළුවන් කලින් ස්ටොක් කිවරලා තියන්න කොම සෝලෝට්ල හැබ අලුත්ත අපි දාන ඇලුම්ටුව ඇත් එක්ක වලට ගන්න පුළුව මගේ වෙබ්සයිටේ ඔව බඩු තියන බඩු දාන ගන්න තමයි තියන්න කොදට මට වැදගත් ප්‍රශ්න ඇතිය බැඳලා දින්නේ අරන අපි අන්තිම හරියට ඇවලන්නේ
සමාජ තියෙන මාර්තු 21 රීසියනවා සමාජයට යස ගල් ගිස්සේ තියන්න සුපුරුදු පරිදි එදා ඉදං නේද අදත් ගල් ගිස්සේ ගල්කිස්සේ මේ මවටල විල හොටල් පැඩයිස් බිච්චි එක තමයි තියන්න ඉතින් රැප් ආපු නැති රැප් පහන රැප් පවුදෙන් අහන රැප් පිස්්‍රීදන් අහන ඔක්කම බහින්නට කොන්සට්යම් මේක නේද වගේ ඒවගේම සප්‍රයිස් ගොඩාත් තියෙන තාට යස ඔගොල්ලෝ හිතන්නේ නැති. වැඩේ ලොකුටනේ ලොකුවට එනවා ලොකුට වෙනවා කියන ලොකුට පරණ සමාජය වගේ නෙමෙයි මේ පාර අලුත් සමාජයක් මේක වෙන සීන් ඇත්තින්න ඉන්න සමාජය ඇවිල්ලම් බලන්න කටිය බලන්න මාර්තු 21 2026 සමාජ අරිස සෙට්ටම බහින යස් එන එන්න තමයි තියෙන්නේ කට්ටිය. සමාජෙදි ජය සෙට්ටම්